දැන් පහුගිය කාලේ මේ රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වා දවස් 45කට තෙල් තියෙනවා. කලබල වෙන්න ඕනෙත් නැහැ තෙල් මිල වැඩි කරන්නෙත් නැහැ කියලා. ඇමතිවරයාත් කියනවා. හැබැයි දැන් තෙල් මිල වැඩි කරලා තියෙනවා. හැබැයි තෙල් මිල වැඩි කරේ ලෝක වෙළඳ පොලේ මිල ගණන් 90 කියනවා. වැඩි කරලා පැය 48ක් යන පැය 24ක් යන කලින් ලෝක වෙළඳ පොලේ තෙල් මිලෙත් යම් අඩුවක් සිද්ධ වෙලා තියෙනවා. දැන් අපිට සාධාරණ සැකයක් තියෙනවා ආණ්ඩුව මේ දවස් 45කට තෙල් තියෙනවා කියලා කියනවා නම් කියපු ආණ්ඩුව කියන විදිහට දවස් 45ක තෙල් සංචිත තියෙනවා නම් ඇයි මේ තකහණියක් හදිස්සියේ මිල වැඩි කරේ? අර ගල්අඟුරු වලින් වෙච්ච වංචාව මේ රටේ ජනතාවට ඒ පාඩුව ජනතාවගේ ඇඟට පටවලා ජනතාවගෙන් ඒ පාඩුවට ගියපු ඒ පාඩුව ආණ්ඩුව ලබා ගන්න උත්සාහයක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් පැහැදිලිවම ගල්අඟුරු මගඩියේ මහා දැවැන්ත වංචාවක් වෙලා තියෙනවා. ඒකේ වෙච්ච පාඩුව ජනතාව පිට පටවන බවක් අපට අද පේන්න තියෙනවා. දැන් කොහොමද බොර්තෙල් බැරල් එක මිල වැඩි වෙනවද? අනාගතයේදී ලොකු ගාණක් වෙන්න පුළුවන් නේද කියලා. ආණ්ඩුව පැහැදිලිවම තීන්දුව කළ යුතුයි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේ සඳහා මධ්‍යම සහ කෙටි සහ මධ්‍යකාලීන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඉතින් ආණ්ඩුවට ඒ වැඩපිළිවෙල පිළිබඳව දැනුමක් තියනවද පෙර සූදානමක් තියනවද කියන කාරණේ පිළිබඳව සාධාරණ සැකයක් අපිට තියෙනවා. මොකද හිතාමතාම ගල්අඟුරු ටෙන්ඩරේ මාස දෙකක් කල් දාලා බාල ගල්අඟුරු ගෙනල්ලා අත්සි දැවැන්ත පාඩුවක් මේ රටේ ජනතාවට සිද්ධ කරන්න තරම් මේ ආණ්ඩුව කටයුතු කරා නම් ඒ වගේම තමයි ඒ පාඩුව පියව ගන්න තමන් ගාව තෙල් සංචිත තියෙනවා කියලා කියද්දිත් තෙල් මිල වැඩි කරා නම් ඉදිරි කාල සීමාව තුලත් මේ ආණ්ඩුව මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්ද නැද්ද කියන ගැටලුව තියෙනවා. ඉතින් අද ආණ්ඩුව පැහැදිලිවම තීන්දුවක් ගත යුතුයි මේ බර ජනතාව පිට පටවනවද එහෙම නැත්නම් යම් සාධාරණ වැඩපිළිවෙලක් එක්ක ඉස්සරහට යනවද කියන කාරණේ. ඉතින් ඒ සඳහා අපි විශ්වාස කරනවා ආණ්ඩුව මීට වඩා දීර්ඝ සාකච්ඡාවකින් මේ රටේ පෞද්ගලික අංශය සහ අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක රාශී කරගෙන මේ මැද පෙරදිග නැත්නම් ගල්ෆ් කලාපයේ ඇති වෙලා තියෙන යුදමය වාතාවරණයත් එක්ක අපේ රටට කෙටි සහ මධ්‍ය කාලීන වගේම දිගු කාලීන විය හැකි බලපෑම් පිළිබඳව අද අවධානය යොමු කරමින් තීන්දුව తీරන ගන්න ඕනේ. හැබැයි ඉතින් ඒකත් එයාලා හිතනවා නම් තමන්ගේ පක්ෂයට මේක කරගන්න පුළුවන් අපි ඒ පක්ෂයේ හිතන විදිහට තමයි මේ ලෝකේ වැඩ වෙන්නේ කියලා. ඉතින් එහෙම වුණොත් මේ රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ. විශේෂ බාර අමාත්‍යවරයාගේ භූමිකාව මොකක් කරන්නද කියන ජනාධිපතිවරයා තීරණයක් ගන්නවා. පළවෙනිම දේ තමයි ජනාධිපතිවරයා විශේෂ බාර ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනේ. ජනාධිපතිවරයා. මොකද විශේෂ බාර ඇමතිවරයා සම්බන්ධයෙන් ගල්අඟුරු වංචාව වගේම තවත් ලොකු චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ වගේ අපි දැක්ක මාධ්‍යෙන් අපි ඒ පිළිබඳව මාධ්‍යෙන් දැක්කේ අධිචෝදනා ලබා දීම කාරණාවකුත් අපි මාධ්‍යෙන් දැක්කා. ඒ හින්දා මම හිතන්නේ පළවෙනිම දේ ජනාධිපතිතුමා දැන් ඒ කාලේ කියපු කාරණා එක්ක ජනාධිපතිතුමා විශේෂ බාර ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනේ. දැන් මේ පෞද්ගලික සංගීත නිකන් වැඩිදිනිය කරන්නේ නැහැ වගේ කතාවක් ශ්‍රී ලංකාවට බය වෙලාද නැත්නම් කරගන්න බැරුවද නැත්නම් මොකක්ද හේතු වෙලා කොහොමද අර මේ මම සක්කෝේ දවසේ අපි කරන්නේ වගේ කතාවක් මම හිතන්නේ ආණ්ඩුව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මැයි දිනය කරනවද නැද්ද කියන කාරණයට අවධානය යොමු කරන්න කලින් මැයි දිනය වෙනතෙක් මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ආහාර ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න. මේ ආණ්ඩුව අදටත් ගොවියාගේ පොහොර ටික දෙන්න කටයුතු කරන්නේ නැහැ. වී වලට සාධාරණ මිලක් දෙන්න කටයුතු කරන්නේ නැහැ. දැන් ගොයන් කැපෙනවා. තාම වී මිල සම්බන්ධයෙන් ආණ්ඩුව නිශ්ශබ්දයි. හැබැයි හාල් පිටරටින් ගේන්න එළවලු පළතුරු පිටරටින් ගෙනල්ලා කන්න දෙන්න පුළුවන් යුගයක් තමයි මේ ආණ්ඩුව නිර්මාණය කරන්නේ. ඒකම අද මැද පෙරදිග යුදමය තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ අනුව ලෝකයේම ආහාර පිළිබඳව සහ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳව හිඟයක් ඇති වෙමින් පවතිනවා. දැන් ලංකාවේ ජනාධිපතිවරයා කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කියලා අපි දකිනවා. එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාව වගේ රටවලත් මේ වෙනකොට පෙර සූදානමකට ලෑස්ති වෙනවා. හැබැයි ඉතින් අපේ ආණ්ඩුව එහෙම සූදානමකට ලෑස්ති වෙන බව පේන්නේ නැහැ. ඒ හින්දා ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අපේ දේශපාලනය අපි කරගන්නවා. හැබැයි ආණ්ඩුව මැයි දිනේ කෙසේ වෙතත් එතකන් ආණ්ඩුව දුවන විදියක් කල්පනා කරලා කල්පනා කරලා තීන්දුව తీරන ගත්තොත් හොඳයි. මොන කාලද? ජීල් ජීල් සමත්තුමා හිටිය එක කාලයක් අලි සබ්දමත්තුමා හිටිය අන්තිම කාලේ. යා කරාද? එතන මතනේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම ඉතාමත් අසීරු කාල සීමාව විශේෂම යුද්ධය පැවතිච්ච කාල සීමාව තුල රෝහිත බෝගලාගොඩ අමාත්‍යවරයා යම් කාලයක් හිටියා. කදිරගාව මැතිතුමා එක කාලයක් හිටියා. ඉතින් මෙතුමන්ලා විදේශ අමාත්‍යවරයා විදියට අමාත්‍යවරු විදියට මේ රටේ විශාල වැඩ කොටසක් කරපු අය. මොකද මේ ආණ්ඩුව තුල අපි දැන් කරන්නේ සංසන්දනයක් නේ. ඔබතුමාගේ
සංසන්දනය කොයි වගේ? ඒ ඔබතුමා මගෙන් අහන්න උත්සාහ කරන්නේ විදේශ අමාත්‍යවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව නම් මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතුමාට ඉංග්‍රීසි භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් සිංහලෙන් කතා කරන්න පුළුවන්. අපිට ඒක ප්‍රශ්න නැහැ. ඕන කෙනෙකුට අපි දැන් ප්‍රධාන අග්‍රාමාත්‍යවරු ට්‍රාන්ස්ලේටර්ස්ලා ගෙනල්ලා කරනවා. ඒ කියන්නේ ඔකට පිළිතුරු දීම සම්බන්ධයෙන් යම් කාරණාවක් සම්බන්ධ. මතනේ මම අවංකව ගත්තොත් එතුමාට දීපු පිළිතුර එතුමා කිව්වා. හැබැයි දෙවෙනි ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැති බවක් තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ එවැනි අවස්ථාවක සිංහලෙන් පිළිතුරු දීලා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරොත් හොඳයි. ලෝකේ බොහෝ රටවල ඒක කරනවා. වැරදි පුද්ගලයන් තන්ත්‍රයේ ඉන්නේ. මතනේ ආණ්ඩුවේ මේ 159 එපා දාන්න. ඉතින් ඔය තෝරලා යවපුවා තමයි ඉන්නේ. මේ ජනාධිපතිතුමාම කියනවා නම් තෝරලා එවලා තියෙන පාපිසි කෑලි කියලා. ඉතින් අපි මොනව කරන්නේ? සාමාන්‍ය ජාතික ලයිස්තුවක් තියෙන ඒ වගේ දෙයකට නේද හරියම කෙනෙක් නැතුව මොකක් භාවිතයක් කරන්න වගේ දෙයකට තියෙන කොහොමද සාමාන්‍ය. මම දැන් ඉතින් මෙතුමා ජාතික ලයිස්තුවේ නෙවෙයි මෙතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දරන් ආපු කෙනානේ. මේ ගම්පහ හම්බන්තොට නෙවෙයි. අනුරාධපුරෙත් නෙවෙයි. ගම්පහ. ඉතින් වැඩිම ඡන්දරන් ආපු කෙනා.